අයිබෝන් හැමෝටම අලුත් දවසකින් ආයි වලත් එක එකතු වෙනවා. අද ඉරිදා දවස ඔක්තෝබර් මාසේ ඉවරයි. නොවැම්බර් මාසේ 2 වෙනිදා අපි තවත් ගමනක් යන්න හිතුවා නිවාඩු දවසේ. දැන් අර පොඩ්ඩක් ආසාව වැඩි වෙලා තියෙන ට්‍රැවල් කරන්න. අද අපි ආවේ තවත් ලස්සන තැනක්. මම කලින් වීඩියෝ එකෙන් ඔයාලට කිව්වා මේ හේවෑ හැට තවත් තියෙන ලස්සන තැනක්. ලූල් කඳුර කොණ්ඩගල ලස්සන තැන් ටිකක් තියෙනවා බලන්න. අපි අද ඒකට තමයි ඇවිල්ලා ඉන්නේ. සම්පූර්ණ වීඩියෝ එක බලන්නද? මම පොඩක් ඉස්සරහට ආවේ ඔයාලට ලස්සන සුට්ටක් පෙන්නන්න. අද අපි වෙනද යන කට්ටියම තමයි තවත් කීප දෙනෙක් එනවා. එනකන් ඉන්නේ යාලා. එයාලත් ආවට පස්සේ ඉස්සරහා පේන තියෙන ඉන්ට්‍රස් එක මම පෙන්නන්නම් අනිත් අතරවල. ඒ ඉන්ට්‍රස් එක ළඟින් අපි ටිකට් එකක් ගන්න ඕන. මෙතන ටිකට් එකක් අනිවාර්යෙන් ගන්න ඕන. ටිකට් එක වෙන්නේ රුපියල් 200යි. එක්කෙනෙක්ට රුපියල් 200යි. මායි අපි 4 දෙනා දැනට ගත්තා. බබාට ගත්තේ නෑ ටිකට් එක. අපි 4 දෙනා ටිකට් එකෙන් දැන් අපි අනිත් කට්ටිය නිකන් ඉන්නේ. අපි අනිත් මල්ලා දෙන්න. ඒ කට්ටිය තාම එන ගමන්. මෙතෙන් අපි ආවේ ගලහ පැත්තෙන්. ගලහ ඉඳන් දෙල්තොටට ඇවිල්ලා දෙල්තොටෙන් ඊට පස්සේ ආවා මේ හරියට වෙනකන් කිලෝමීටර් 8ක් 9ක් වගේ තියෙනවා මෙතන මම හිතන්නේ. මේ තැනට එන්න. දැන් අපිට තියෙන්නේ මෙතනින් එහාට තමයි ලස්සනම තැන් ටික බලන්න තියෙන්නේ. තවත් ලස්සන තැනක් අපි උඩට යන ගමන්. ඔයාලට මේ පේනවනේ කන්ද පිටිපස්සෙන් පේන කන්ද වල යන කඳු මුදුන. ඔය කඳු මුදුනට තමයි අපි යන්නේ. කොණ්ඩගල ඔය ටික තමයි දැන් නම් වීදුමක් කියනවා දාලා මාර ලස්සනයි. ඒ යනකොට අපිට තවත් ලස්සන තැනක් හම්බ වෙනවා. බලන්න. බලන්න ඔයාලත් කොහොමද කියලා. ඒ වර කියනකොට වඩා බලනකොටම තියෙන ලස්සන වලට තීරේ. පිටිපස්සේ තියෙන ලස්සන මම කලින් වීඩියෝ වල කිව්වා වගේ මේ සබහාදාම කියන්නේ මාරම අපූර්ව තැනක්. කාර්ය බහුල අපිට මේ හැමදේම අමතක කරන මොහොතකට හරි අමතක කරලා ඔළුවට නිදහසක් දෙන තැන. දෙයක් තමයි තියෙන සබහාදාම කියන්නේ. බලන්නකො ඉතින් මේ පිටිපස්සෙන් තියෙන තැන. ඉන්නවාලත් සුන්දර ලූල් කඳුළු බලන්න. අපි දැන් යනවා. ඊළඟට අපි යන්නේ මේ ලංකාවේ පළවෙනි තේ පැලි. ජේම්ස් ටේලර් තමයි මේ සම්පූර්ණ ව්‍යාපෘතිය පටන් ගෙන තියෙන්නේ. ඒතර අපි ඊළඟට යන්නේ. එයා ඒ පළවෙනි තේ පැලේ ඉඳපු තැන, එයා හිටපු තැනේ ලොකේෂන් ටිකක් තියෙනවා, view point එකක් තියෙනවා. ඒ ටික තමයි අපි ඊළඟට plan කරලා තියෙන්නේ. යමු ඉස්සරහට ගිහින් බලමු. එතෙන්ට ගිහලා ඉතුරු විස්තර කියන්නම් අම්මා.
අපි පටන් ගත්ත හයික් එක. සාමාන්‍ය පොඩි හයික් එකක් තියෙනවා මෙතන. ඒක පටන් ගන්න තියෙන්නේ. අපි කට්ටිය ඊට පස්සේ යනවා. අපි දැන් ආව ගල ළඟටම. අපිට තව පොඩ්ඩක් උඩ නගින්න තියෙන්නේ. චුට්ටක් කොණ්ඩ කරලා ගල නගින කට්ටිය පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. බඹර තියෙනවා මේ ගලේ. දැන් ඒ වගේ පොඩි අවදානමක් අපිට සෙට් වුණා. පොඩ්ඩක් කැවිස්සලා වගේ හිටියේ. ඒතර වහල එනකොට ඒ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න එනකොට මොකද මේ වගේ තැනක ඉඳන් ඒ වගේ හානියක් වුණොත් එහෙම අපිට අර ඒවට කරන්න ප්‍රතිකාර කරන්නම යන්න ගොඩාක් දුර යන්න ඕන. එතකොට අර ඒ අවදානමක් තියෙනවා. එන්න චුට්ටක් ඒ ගැනත් අනිවාර්යෙන් විමසිලිමත්ව ඉන්න. නැගින් තව පොඩ්ඩක් තියෙන උඩට. ටිකක් අමාරු මේ හරිය. ගල්ල තුලින් යන්න තියෙනවා. යා. අමාරු පොඩි කණංගා. දැන් තියෙන්නේ ඉතින් කොණ්ඩක කඳු මුදුන පාර දෙන්නන්න. යා. අම්මෝ කන්දර කියන්නේ මොකද්ද? හොඳයිනම් අපි දාවි ලස්සන උල් කඳුර ඒ වගේම කොණ්ඩගල ලස්සන හයික් එකක් ගියා. දැන් අපි කඳු මුදුනේ පහළට ආවා. අද අපි ගමන දැන් කරයි. අපි නම් ආයි දවසක හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. වීඩියෝ ඉවර කරන්න කලින් තව දෙයක් කියන්න. අපි කොණ්ඩගල උඩට ගියාට පස්සේ මම අර පළවෙනි වීඩියෝ කියනවා වගේ ටිකක් අර දුක්බර කාරණාවක් පොලිතීන් ප්ලාස්ටික් බෝතල් සෑහෙන දාලා තිබුණා උඩ පුළුවන් විදිහට අරන් ආව පල්ලෙහාට. මොකද අපිත් බබත් අරගෙන ගියේ එතකොට තව මේ කට්ටි බෑග් වල තිබුණා. ඒවත් එක පුළුවන් විදිහට බඩු අරන් ආවා. මේ කියන්නේ තිබුණ පොලිතීන් නම්බරක් සිගරට් වල අරන් ආවා. එන්න මේ දැනට අර අලි කියනවා වගේ ඉන්න. ඇවිල්ලා බලන්න මේ සුන්දරත්වය මට ගොඩනගන කොට පිටාවේ තියෙන ඒ ගස් ඒ වර්ණ සංකලනය ඒ සදාගාමී තියෙන අපූර්වයේ වර්ණ සංකලනයත් එක්ක අපේ හිතේ දැනෙන ඒ අපූර්ව නිදහස මේ හැමදේම ලස්සනට විඳ ගන්න ඇවිල්ලා විඳ ගන්න. අර පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් ගේන්න එපා. ගෙනාවත් ඒ දේවල් ආයි අරගෙන යන්න. මේවා ලස්සනට තියාගමු. හරි නේද? මොඩම ජය වේවා. අලුත් දවසකින් ආයි හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. ජය වේවා.